නපුරෙකුගේ පෙම්වන්තියේදී 5 වෙනි කොටස. පොඩි ඇයි අයියේ ඔවුන් ඒලෙවල් රිසල්ට් තව සතියකින් එනවලු. ඔව් මාත් දැක්ක නිවුස් වලට කිව්වා. උත්පලා කිව්වේ මූණත් එල්ලගෙන වගේ. මොකෝ තමුසේක මූණ එල්ලන් කියන්නේ? සුපුර්ණයාට සැරවිය. බයයිනේ ඉතින්. දැන් මහ ලොකුවට කිව්වා නේද එක්සෑම් එක මට නම් ලේසි විෂයන් 3ටම මට ඒ තියෙයි කියලා. කොයි දැන් ඒ කතා? ලේසි තමයි ඉතින් ඒත් මොකද ඒත් එක්සෑම් ෆේල් වෙලා එහෙම ගෙදර එනවකො. ඇයි යකෝ යවන්න ඕනි කියන හැම ක්ලාස් එකකටම උඹ වැඩියා. තාත්තා නෑ කියලා බැලුවේ නෑ. උඹට කිසිම අඩුවක් කරේ නෑ මම. එහෙම කරලත් උඹ එක්සෑම් ෆේල් වුණොත්නේ. සුපුන් ටිකක් උස් හඬින් එහෙම කියනකොට කෙල්ල තමා අයියා දිහා බැලුවා. ඇත්තටම සුපුන්නේ කියන්නේ උත්පලාගේ අයියා. ඔහුගේ මුළු ජීවිතේම කැප කළේ ඇයයි අම්මයි වෙනුවෙන්. ඇත්තටම කෙල්ලට තාත්තා නෑයි කියලා අඩුවක් දැනෙන්න ඔහු කවදාවත්ම ඉඩක් තියලා නෑ. මං එක්සෑම් පාස් වෙලා ඇති අයියේ. ඔයානේ මගේ හැම දේම. මම හොඳට එක්සෑම් කරා. මට ඒක හොඳටම විශ්වාසයි. උත්පලා තමා අයියගේ අතක් අල්ලන් එහෙම කියද්දි ඔහු කෙල්ලගේ ඔළුව අත ගාලා දිග සුසුමක් පිට කරා. උඹ වෙනුවෙන් මං මෙච්චර නහින්නේ. උඹ ඉගෙනගෙන හොඳ තැනක ඉන්නවා බලන්න ඕනි නිසයි. උඹට ලස්සන ජීවිතයක් හදලා දෙන්න ඕනි නිසයි. හිතට ගනින් නංගියේ. උඹට මං පොඩි කිව්වට උඹ දැන් ලොකුයි. සුපුන් තම නැගණියගේ ඔළුව අත ගාලා එතනින් යන්න ගියා. හෙලෝ පුතා. හෙලෝ ඩැඩි. ගෙදර ඉන්න කල්පනාවක් නැද්ද පුතාට? ඔහෙට වඩා මෙහෙ නිදහස් ඩැඩි. එහෙම කියලා බෑනේ. මෙහෙ ඔෆිස් එකේ වැඩ. මට තනියම හෙල්ප් කරන්න බෑනේ. අපි තීරණය කරා ඔයාගේ මැරේජ් එක ඉක්මන් කරන්න. මගේ මැරේජ් එක? ඩැඩි මට බඳින්න තියා කෙල්ලෙක්වත් නෑනේ. අරවින්ද සිතුවේ තම පියා ඔහුට විහිළුවක් කරනවා කියාය. ඒ නිසායි ඔහුත් විහිළුවෙන් වගේ එහෙම කිව්වේ. අපි අපේ තත්ත්වයට ගැලපෙන හොඳ කෙල්ලෙක්ව බලලයි තියෙන්නේ. අනිකේ පුතා හොඳට දන්න අඳුරන කෙනෙක්. මං දන්න අඳුරන කෙනෙක්? ඒ කවුද? අරවින්ද ඇස්සේ පුදුමයෙන් වෙන කවුරුත් නෙවෙයි ප්‍රසාද් අංකල්ගේ පොඩි දුව යුවනිව. යුවනි? ඒත් ඩැඩි. වැඩි විස්තර ගෙදර ආවම කතා කරමු පුතා. ඔයා ඉක්මනට ගෙදර එන්න. මං ඔයාව ওই ගමට ඇරියේ ඔය සති ගණන් තියාන නෙවෙයිනේ. ඔයාට ලොකේෂන් එක බලන්න ඕනි කියපු නිසායි ගිහින් එන්න කිව්වේ. ජයකොඩි ටිකක් මුරුස්සන හඬින් එහෙම කියද්දි අරවින්ද මොකුත්ම නොකිය හං හිටියා. ඇත්තටම ඔහු තාත්තගේ තීරණ වලට පිටින් කවදාවත්ම වැඩ කරලා නෑ. ඇත්තටම ඔහු ආවේ හොටෙල් එක හදන ලොකේෂන් එක බලා ගන්න මිසක් මෙහෙ ඉන්න නෙවෙයි. ඒත් උත්පලාව දැකපු මොහොතේ ඉඳන් ඔහුගේ හිත පස්සේ ඈ ගැන දල්වන ආදරය ඔහුව මේ ගමේම නවත්තගත්තා. ඒත් අරවින්ද දැන් තවත් ප්‍රශ්නෙක පැටලිලා ඇති. ඒ තම පියා අරවින්දට නොකියාම ඔහුට මනමාලියක් තීන්දු කරලා මේ ප්‍රශ්නේ විසඳගන්න නම් ගෙදර යන්නම වෙනවා. යුවනිව නම් මට කොහෙත්ම ගැලපෙන්නේ නෑ. ඩැඩිත් අනේ මන්දා. අරවින්ද එහෙම හිතුවත් ඔහුට ඒ ප්‍රශ්නේ අමතක වී ගියේ අම්මත් එක්ක කොහේ හෝ යන උත්පලා වැස ගැටුණු නිසායි. අම්මේ කොහෙද මේ යන්නේ? මේ මහත්තයා මායි කෙල්ලයි මේ කඩේට යනවා හාල් පහේ ටිකක් ගේන්න. මේ මහත්තයා කොහෙද මෙහෙ? මගේ ඩැඩි මෙහෙ හොටෙල් එකක් හදනවනේ. ඉතින් මං නිතරම මේ ගමට යනවා. අරවින්ද එහෙම කිව්වේ කෙල්ල දෙස බලාගෙන. උත්පලා නම් හිටියේ
ඔහු අඳුරන්නේවත් නැති ගානට අහක බලාගෙන. මේ මෑන්ටලයා මොකද දාන්නේ මං දිහා බලන එක කිව්වේ. කෙල්ල යාන්තම් ඔහු දිහා බලලා ඇයටම මුහුණ ගත්තා. යකෝ මේකේ ලොකුකම වෙලාවකට මං දිහා කන්න වගේ බලන් ඉන්නවා. ඒකට අද මාව නිකන් අඳුරන්නේවත් නැති ගානටනේ ඉන්නේ. අරවින්දත් කෙල්ල දිහා බලාන ඔහුටම මුහුණ ගත්තා. මට ඕන්නම් පුළුවන් අම්මලාව කඩේ ළඟින් දාන්න. අනේ මේ අර පේන කඩේට මහත්තයෝ අපි මේ යන්නේ. ඔය අතේ දුරට මොන වාහනද? අම්මා එහෙම කියද්දි උත්පලාට එක විටම හිනා ගියා. මොකදම හිනා වෙන්නේ? මොකුත් නෑ අම්මා. කෙල්ල කිව්වේ හිනාව වාවගෙන. මේකට පිස්සුද මන්දා? අම්මා එහෙම කියාන එතනින් ගිය පසු අරවින්දයි උත්පලයි එතන තනිවිය. ඔයා හිනා වුණේ මටද? ඇයි මට හිනා වෙන්න තහනම්ද? අපෝ නෑ උත්පලා ඔයා තාමත් එදා වුණ සිද්ධිය නිසා මාත් එක්ක තරහින්ද? ඔව් ඇහුවේ නිවුණු හදින්ය. ඔව් කෙල්ල ගත් කටට මෙහෙම කියලා ඔහුට පිටු පෑවේ එතනින් යන්න. හිතේ කහට තියාගන්න හොඳ නෑලු. අරවින්ද ඇයට ඇහෙන පරිදි ටිකක් උස් හඬින් එහෙම කියද්දි කෙල්ල නැවතත් නැවතුණා. හිතේ කහට නැත. අර මගේ සුදු සාරියේ මඩ කහට නම් තාමත් තියෙනවා. උත්පලා දොර නොදැවෙන හඬින් එහෙම කියලා එතනින් ගිය පසු අරවින්ද ඇයව දෙස බලන් හිටියා. හරි ලස්සන කෙල්ල නේද මහත්තයෝ? අරවින්දට මීට දෙතුන් පාරක්ම හමු වී ඇති ගමේ වයසක සීයා කෙනෙක් එහෙම අහද්දි කොල්ල ගැස්සී ගොස් ඒ පැත්ත බැලුවා. සීයානේ. මොකෝ මහත්තයාට අපේ කෙල්ලට හිත ගිහින්ද? සීයාත් මොනා කියනවද මන්දා? මං මොනවා කියන්නද මහත්තයාගේ ඔය ඇස් දෙක මේ ගැන කියනකොට. ඒ වයසක මනුස්සයා එහෙම කියද්දි අරවින්ද ඔහුටද සිනහවකින් සංග්‍රහ කරලා එතනින් යන්න ගියා. ඒ මනුස්සයා කියන කතාවත් ඇත්ත. මේකේ මගේ හිත හොරකම් කරලා. අරවින්ද තමන්ට මෙහෙම වුණගෙන මත් සිනහවක් මුවේ ඇඳගත්තා. සුපුන් අපි මොකද්ද බං කරන්නේ? මුන් හොටෙල් එක හදන වැඩේ නවත්තන්න එපාටයි. අපි මේ වැඩේ නවත්තන්න කියලා ග්‍රාම සේවකටත් කිව්වනේ. අනික අපිට විරුද්ධව ගිහින් අපේ ගමේ හොටෙල් හදන්න උන්ට අයිතියක් නෑ. අනේ මන්දා මං ඒ පැත්තේ ගියා. ඔය හෙට අනිද්දාම වැඩ පටන් ගන්නවයි කියන්නේ. අර මහත්තයෙකුත් ගමට ඇවිත් ඉන්නේ. තවත් එකෙකු එහෙම කියද්දි සුපුන්ගේ මුවේ ඇදෙන සරදම් හිනාවකි. උන් කොහොමද එහෙම හොටෙල් හදන්නේ? අපි පෙත්සම් ගහමු. ඕනි මෝඩයෙක්ට තේරෙනවා ඕකෙන් අපේ ගඟට වෙන හානිය. ගඟක් අස්සේ හොටෙල් හදලා ටොයිලට් බටයි හැම ජහජරාවක්ම ගඟට හරවයි. මම ඉන්නකම් ඒකට ඉඩක් තියන්නේ. සුපුන් එහෙම කියද්දි අනිත් අයත් ඒ ඇත්ත කියන්න ඔලුව හෙල්ලුවා. අයියේ ඇයි බං බෙරිහන් දෙන්නේ? අම්මේ කෝ අයියා? ඔය ඇති බං. අම්මා එහෙම කිව්වත් කෙල්ල හරි සතුටින් මිදුලට දුවන්ගේ අයියා ඉන්නවද බලන්න. අයියේ වගේ පොඩි එක්සෑම් එක ඉහළින්ම පාස්. ඔයා දන්නවද මට ඒ 3ක් විතරක් නෙවෙයි මම දිස්ත්‍රික්කෙන්ම 11 වෙනියා. කෙල්ල සතුටින් කෑ ගහනකොට සුපුන් මොහොතක් ගල් ගැහිලා වගේ බලන් හිටියා. ඔය ඇත්තමද පොඩි? ඔව් අයියේ. අනේ එහෙනම් උඹ මගේ මහන්සියට සාධාරණයක් කරා. උඹට වරදින්නේ නෑ පොඩි. මට අද පුදුම සතුටක් දැනෙන්නේ. සුපුන් එහෙම කියලා උත්පලාව හරහට ඔසවා වටයක් කැරකුවා. කෙල්ල ඉහළින්ම එක්සෑම් එක පාස් නිසා ඔවුන් හවසට බෝධි පූජාවක් තියන්න ගමේ පන්සල් යන්න තීරණය කරා. කෙල්ල දිග සුළු සායකුයි
ටී-ෂර්ට් එකකුයි ඇඳගෙන අම්මයි අයියයි එක්ක හවස පන්සල් ගියා. ඔවුන් පන්සල වෙතට යනවා දැකපු අරවින්ද ඔවුන් පසුපසින් පන්සල වෙතට ආවා. කෙල්ල මල් පහන් පූජා කරන දිහා ඔහු බලන් හිටියා. "මටත් මලක් දෙනවද?" අත් දෙකත් එකතු කරගෙන ඔහු කෙල්ලගෙන් මලක් ඉල්ලද්දි ඇය අතේ තිබූ මල් වට්ටියෙන් මල් ටිකක් අරන් ඔහුගේ අත තැබුවා. කොල්ලගේ ඇස් නම් වැටිලා තිබුණේ කෙල්ල දිහාටමයි. කෙල්ල නම් හිටියේ බිම් බලාගෙන. කෙල්ල මල් පූජා කරද්දි ඔහුත් ඇය පසුපසින් ගොස් මල් පූජා කරලා කෙල්ල වඳින දිහා දෑස් දල්වන් බලන් හිටියා. කෙල්ල පහනක් පත්තු කරද්දි අරවින්දත් ඒ පහනම අල්ලගද්දි කෙල්ල ගැස්සී ඔහු දිහා බැලුවා. ඒ ඇස් ආදරයෙන් පිරිලා. ඔහුගේ හැඟීම් කෙල්ලට නොදැනුනාම නොවෙයි. අරවින්ද සර්." සුපුන් එතනට ආ නිසා අරවින්ද ගැස්සී ගියා. මචං උඹලත් පන්සල් ආවද?" "ඔව් සර්. හැබැයි සර් නම් පන්සල් ආපු බවක් නම් පේන්නෑ." සුපුන් එහෙම කියන්නට ඇත්තේ ඔහු ඇඳන් හිටිය රතු පාට ෂර්ට් එකක් නිසා වෙන්න ඇති. ඒත් අයියා එහෙම අහද්දි කෙල්ලගේ හිත නම් ගැස්සුණා. මොකද උප්පලා දන්නවා අරවින්ද මේ පන්සල් ආවේ ඈ ආ නිසා කියලා.